ආයුබෝවන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද පොඩිමල්ලි ඇවිත් ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ඇඳගලට. ඒ ගරු ස්වාමින් වහන්සේ නමකට අයිති පෞද්ගලික දේපලක් වන අක්කරේක මහවැලි නිරවුල් ඔප්පු සහිත ඉඩම සහ තලාව හරහා මහනුවර අනුරාධපුර 42 ප්‍රධාන බස් පාරට මුහුණලා ඇති දෙමහල් හાર્ඩ්වෙයාර් ගොඩනැගිල්ල සහ අංග සම්පූර්ණ කාමර 5කින් යුත් නිවස සහ සියලු වගාවන් සහිත ඉඩම ගැන විස්තර ඔයාට කියන්න. මේ ලස්සන වටිනා වීඩියෝව ඔයා අවසන් වෙනතුරු නරඹන්න. මේ දීපල ගැන ඔයාට තවත් වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ගරු ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය WhatsApp සහ normal නැමතුම් ලබා ගන්න පුළුවන්. තිරේ ඉහළින් සඳහන් කරලා තියෙනවා ඔයා කතා කරන්න. ඔබගේ වටිනා ඉඩම නිවස ලංකාවේ කුමන ප්‍රදේශයක තිබුණත් රජයේ ලියාපදිංචි පොඩිමල්ලි ඇඩ්වර්ටයිසින් ආයතනයට පුළුවන් ඉතාම ඉක්මනින් වගකීමක් සහිතව ඔයාගේ ඉඩම නිවස විකුණලා දෙන්න. ඔබ වෙනුවෙන් අප නිර්මාණය කරන වීඩියෝ පටය ඔබගේ ඉඩම නිවස විකිණී අවසන් වෙනතුරුම ලෝකයේ සෑම රටකටම ප්‍රචාරය කරනවා. මේ ගැන විස්තර දැනගන්න පහත දුරකථන අංකයට පොඩිමල්ලි ඇඩ්වර්ටයිසින් ආයතනයට කතා කරන්න. වැඩි විස්තර සඳහා www.podimalli.lk වෙබ් අඩවියට හෝ podimalli.lk ඇප් එකට පිවිසෙන්න. වටිනා ඉඩමක් නිවසක් ඉතා ඉක්මනින් මිලදී ගන්න ප්‍රයෝජනවත් වීඩියෝ දිනපතා නරඹන්න පොඩිමල්ලි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරගන්න. තලාව හරහා මහනුවර අනුරාධපුර ප්‍රධාන බස් පාරට මුහුණලා මේ ගොඩනැගිලි සහ මේ ඉඩම තියෙන්නේ. මෙම ප්‍රධාන පාරට කොළඹ අනුරාධපුර 15 පාර නමිනුත් නම් කරනවා. ඊට අමතරව බුල්නෑව අනුරාධපුර, කැකිරාව අනුරාධපුර බස් ධාවනය වෙන ප්‍රධාන පාරමේ මෙම ස්ථානයේ සිට එප්පාවල නගරයට හරියටම කිලෝමීටර 1යි, ඇඳගල හතරමං හන්දියට කිලෝමීටර 1යි, අනුරාධපුර නගරයට කිලෝමීටර 25යි, කැකිරාව නගරයට කිලෝමීටර 30ක වගේ දුරක් තියෙනවා. මේ අක්කරේක ඉඩමේ මායින් ඉතාමත්ම නිරවුල්. සම්පූර්ණයෙන්ම මේ අක්කරේක ඉඩම වට කරලා අඩි 9ක් උසට සිමිති බ්ලොක් වලින් තාප්පයක් ඉදි කරලා තියෙනවා විශාල වියදමක් දරමින්. ඉඩම ඉදිරිපසින් ප්‍රධාන පාරට මුහුණලා වගකීමක් සහිතව ඉදි කළ එල්කාඩෝ ස්වයංක්‍රීය රෝල ගේට් එකක් තියෙනවා. ඉඩම පිටුපසිනුත් මේ ඉඩමට පිවිසෙන්න අඩි 20ක් පළල මාර්ගයක් තියෙනවා. එම පිවිසුමටත් එල්කාඩෝ වගකීම් සහිත රෝල ගේට් එකක් සවි කරලා තියෙන්නේ. ගම් වතුර නායෑම වැනි ස්වාභාවික විපත් කරදර කිසිවක් නැති, වනසතුන්ගෙන් හෝ සොර සතුරු කරදර කිසිවක් නැති ඉතාමත්ම නිදහස් නිස්කලංක පරිසරයක මේ ඉඩම සහ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. මේ දෙමහල් ගොඩනැගිල්ලට සහ නිවසට විදුලිය තියෙනවා. කිසිම නියගයකට නොසිඳෙන විශාල ප්‍රමාණයේ ලින් දෙකක් මේ ගෙවත්තේ තියෙනවා. ඕනෑම වගා කටයුත්තක් සඳහා මේ ජලය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ලක්ෂ 7කට වඩා අධික වියදමක් දරමින් පානීය ජලය සඳහා වෙනම ජල පෙරණයක් සවි කරලා තියෙනවා. විශාල ටැංකි කීපයකට ජලය මෝටර කරලා වගාවන් සඳහා ප්‍රයෝජනයට ගන්නවා. මේ සරුසාර ගෙවත්තේ සෑම බිංගඟලකම වගා කටයුත්තක් කරලා තියෙනවා. දැනට වගාවන් හැටියට ගෙඩි කඩන පොල්ගස් 25යි, පැල සහ විශාල ප්‍රමාණයේ අඹගස් 50යි, ක්‍රමවත්ව පාති සකස් කර සිටවන ලද අක්කර භාගයකට ආසන්න ඉඟුරු වගාවක්, පීදෙන්න ආසන්න ප්‍රමාණයේ සහ පැල ප්‍රමාණයේ කොස් පැල 25ක්, ඉතිරි වත්ත ප්‍රමාණයේ සෑම වර්ගයකම කෙසෙල් වගාව, ඊට අමතරව ගස් ලැබු, peer තවත් විවිධ වර්ගයේ විශාල ප්‍රමාණයක් පළතුරු වගාව තියෙනවා. නිවස ඉදිරිපිට ගෙවත්ත විවිධ වර්ගයේ මල් වර්ග සිටවලා ඉතා අලංකාරවත් ලෙස ගෙවත්ත සකසලා තියෙන නිසා නිවසට සහ මේ ගෙවත්තට සුන්දරත්වය සහ අලංකාරය නිරන්තරයෙන් ලැබෙනවා. තව මේ ගෙවත්තේ ඖෂධ පැල වර්ග රාශියකුත් සිටවලා තියෙනවා. ඔබ දකින මේ නිවස විශාල ප්‍රමාණයේ කාමර 5කින් සමන්විත වන අතර ප්‍රධාන සාලය, වෙරන්ඩා එක, අංග සම්පූර්ණ බාත්රූම් එකක් තියෙනවා. ඊට අමතරව ඉඩකඩ තියෙන විශාල කිචන් එක. මේ නිවස සම්පූර්ණයෙන්ම සිවිලිම කරලා තියෙන්නේ
වෙරන්ඩා එක සාලය ටයිල්. එළියෙන් වෙනම টොයිලට් සහ නාන තැනක් තියෙනවා. මහනුවර අනුරාධපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා තියෙන ගොඩනැගිල්ලේ කඩකාමර 3ක් සහ ඉහළ මහලේ නිවාස 2කින් යුක්තයි. ඉහළ මහලේ නිවාස දෙකම සිවිලිම කරලා තියෙන්නේ. තව වැඩ ටිකක් තියෙනවා කරගන්න. টොයිලට් බාත්රූම් ඇතුලේ තියෙනවා. ප්‍රධාන පාරට මුහුණලා නිසා ඕනෑම ව්‍යාපාර කටයුත්තකට හાર્ඩ්වෙයාර් එකක නම් වඩාත්ම සුදුසුයි. නමුත් වෙනත් ඕනෑම ව්‍යාපාර කටයුත්තකට මේ තැන ඉතාමත්ම හොඳට ගැලපෙනවා. ඊට අමතරව උඩ තට්ටුවේ නිවාස දෙකක් තියෙන නිසා පදිංචියට හෝ නේවාසික කුලී පදනම මත ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව නිවසට සමීපයේ මේ ගෙවත්තේ කොන්ක්‍රීට් අත්තිවාරම සහ කොන්ක්‍රීට් කණු යොදලා ගොඩනැගිල්ලකට අවශ්‍ය පරිදි කටයුතු සූදානම් කරලා තියෙනවා. නිවස සමීපයේ තවත් ගොඩනැගිල්ලක් ඉදි කරලා තියෙනවා ස්ලැබ් එක දාලා ඔබට අවශ්‍ය පරිදි ඕනෑම දෙයකට ප්‍රයෝජනට ගන්න පුළුවන් ආකාරයට. මේ වත්තේ සිටවලා තියෙන වගාවන් වැඩි ප්‍රමාණයක් අලුත් වගාව තව නොබෝ දිනකින් මේ ආදායම විශාල වශයෙන් ලබා ගන්න පුළුවන් වගාවන් වලින් මේ ඉඩමේ නිරවුල් මහවැලි ඔප්පු නිසා ඕනෑම බැංකුවකින් ණය මුදලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගාවන් වලින් සහ මෙම ගොඩනැගිලි වලින් ව්‍යාපාර කටයුතු සඳහා යොදවලා විශාල ආදායමක් ලබන්නත් පුළුවන්. සියලුම පහසුකම් තියෙන නිසා මේ ස්ථානයේ ආදායම් ලැබමින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හොඳම තැනක්. ඊට අමතරව ආරණ්‍ය සේනාසනයකට, ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයකට, ෆාම් එකකට අවශ්‍ය කරන ඕනෑම කටයුත්තක් සඳහා ප්‍රයෝජනට ගන්න පුළුවන් ඉතාමත්ම ආරක්ෂාකාරී තැනක්. ප්‍රධාන නගරවලට ඉතා සමීප නිසා සියලුම නාගරික පහසුකම් තියෙනවා. රෝහල්, බැංකු, පුත්සිටි, සුපර් මාකට්, රජයේ ආයතන මේ සියලු පහසුකම් වලින් අංග සම්පූර්ණයි. මිලක් තීරණය කළ නොහැකි තරමටම වටිනා කියන දේපලක් මේ. ස්වාමින් වහන්සේ ඉතා හදිසියෙම විදේශගත වන නිසා ඉතා සාධාරණ අඩු මුදලකට මේම දේපල විකුණනවා. මිල තීරණය කරලා තියෙන්නේ ලක්ෂ 650ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයා කතා කරන්න. මුදල් අතට ලැබෙන නවීන වාහනයකට මෙම දේපල හුවමාරු කරන්නත් ස්වාමින් වහන්සේ කැමතියි. ස්වාමින් වහන්සේට කතා කරලා ඇවිල්ලා බලලම මිල ගණන් සාකච්ඡා කරන්න වටිනා කියන තැනක්. ගොඩක් ස්තුතියි. ඔයාට තෙරුවන් සරණයි.